හැලෝ කට්ටිය. ඔයාලා බලන්න 2025 A level paper එකේ මෙන්න මේ ඕගනික් ඝන වලට හදන්න පුළුවන්ද කියලා. මේ ප්‍රශ්නේ දීලා තියෙනවා. පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකන්න. මේකට දාලා තියෙනවලු PCC දාලා තියෙනවලු. ඊට අමතරව CH2 Cl2 දාලා තියෙනවලු. අපෙන් අහන්නේ මොකද්ද? මෙම ප්‍රතික්‍රියා ප්‍රධාන ඵලය වෙනුවේ මොකද්ද කියලා තමයි අහන්නේ. අපි බලමු දාලා තියෙන ප්‍රතික්‍රියාවකත් එක්ක එන්න පුළුවන් ප්‍රධාන ඵල මොනවාද කියලා. මේකට දාලා තියෙනවා PCC. PCC අපි පාවිච්චි කරේ මොන වගේ තැන්වලදී ඕගනික් වලදී? PCC අපි පාවිච්චි කරා ඇල්කොහොල වලදී. ඇල්කොහොල වල කොයි වගේ තැන්වලද ගත්තේ? අපි ඇල්කොහොල වලදී PCC ගත්තේ ප්‍රාථමික ඇල්කොහොලයක් හරි ද්විතීයික ඇල්කොහොලයක් හරි තියෙන තැනකදී PCC පාවිච්චි කරා. එතකොට එතන ප්‍රාථමික ඇල්කොහොලයක් තිබ්බනම් ඒක ඇල්ඩිහයිඩයක් වුණා. ද්විතීයික ඇල්කොහොලයක් තිබ්බනම් ඒක කීටෝනයක් බවට පත් වුණා. එතකොට මේකේ බලන්න මෙන්න මෙතන තියෙනවනේ ද්විතීයික ඇල්කොහොලයක්. OH. මෙතන තියෙනවනේ ප්‍රාථමික ඇල්කොහොලයක්. එහෙනම් ඒකෙදි අපිට කියන්න පුළුවන් ඇල්ඩිහයිඩයක් සහ කීටෝනයක් හැදුණා කියලා කියන්න පුළුවන් නේද? මම මේකට දා ඵලෙ මෙන්න මේ හරියෙන් අඳින්න. එතකොට ඔය චක්‍රීය බෙන්සීන් වලේ අපි මේ විදිහට අඳිනවා. බෙන්සීන් වලේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ PCC වලින්. CH3 මම මේ විදිහට අඳිනවා. මේකේ මෙන්න මෙතන තියෙනවා ද්විතීයික ඇල්කොහොල. ද්විතීයික ඇල්කොහොල මොකක්ද වෙන්නේ? PCC දැම්මොත් කීටෝනයක් වෙන්න ඕන. කීටෝනයක් වුණා. CH2OH කියලා තියෙනවා. එතකොට මේක මොකක්ද වෙන්නේ? PCC දැම්මම. මෙතන ප්‍රාථමික ඇල්කොහොලක්. එහෙනම් මේක ඇල්ඩිහයිඩයක් බවට පත් වෙන්න ඕන. ඇල්ඩිහයිඩයක් බවට පත් වෙන්න ඕන. හරි. ඊට පස්සේ ආයෙ කියනවා මේකේ දාලා තියෙනවලු CH2Cl2 දාලා තියෙනවලු. එතකොට අපි ඕගනික් වලදී ඇල්කොහොල වලට හයිඩ්‍රජන් හේලයිඩ් ආකලනය ගැන ඉගෙනගෙන තියෙනවා. ඇල්කොහොලයක් අරගෙන හයිඩ්‍රජන් හේලයිඩයක් කියන්නේ HX එකක්. පොදුවේ ගත්තොත් HX කියලා කියන්නේ. HX ආකලනය කරන විදිහ ගැන අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපි ඉගෙනගෙන තියනවාද ඇල්කිල් හේලයිඩයක් ඇල්කොහොල තියෙන දැනකට දානවා. එහෙම එක ඉගෙනගෙන නැහැ. එහෙම ප්‍රතික්‍රියා සිදු කරන්න බෑ. CH3 මේක එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ බෙන්සීන් මලයකට ඇල්කිල් හේලයිඩ් දාන එකක් ගැන ඉගෙනගෙන තියෙනවා. අපි ඒකට කියන ෆිඩල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය කියලා. ෆිඩල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණයක් කරනවා නම් අපි දන්නවා ඒකට පාවිච්චි කරා මොනවාද? නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් හෝ නිර්ජලීය FeCl3 පාවිච්චි කරා. හැබැයි මෙන්න මේ දෙකක්වත් මෙතනදී අපි පාවිච්චි කරලා නැහැ. එහෙනම් අපිට මෙන්න මේ ප්‍රතික්‍රියාව සිදු කරන්න පුළුවන්ද? බෙන්සීන් වලට මුකුත් ආඳ ගන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒ කියන්නේ මේක අපිට නොසලකා හරින්න පුළුවන්. PCC වලින් විතරයි ප්‍රතික්‍රියාවක් වෙන්නේ. එතකොට අපේ ඵලයේ විදියට මෙන්න මේක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ උත්තරේ තියෙන්නේ මොකේද? 4 වෙනි උත්තරේ.